ආයුබෝවන් කොහොමද ඉතින් ඔයාලට මං හිතනවා ඔයාලා සතුටින් පරිස්සමෙන් ඇති කියලා. ඔන්න එහෙනම් අදත් වෙනද වගේම රසවත් කෑමක් හදන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔයාලා දන්නවනේ ඉතින් මොනවද අපි අද හදන්න යන්නේ කියලා. රසට කට්ලට් හදන්න තමයි ලෑස්ති වෙන්නේ. එහෙනම් අපි බලමු කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. ගෙදර තියෙන දේවල් පාවිච්චි කරලා තමයි අපි හදාගන්න යන්නේ. එහෙනම් ඉතින් මං කට්ලට් එකට ඕන කරන අර්තාපල් කිරි ඒ ටික මේ විදිහට වතුර එකක් තියාගෙන තම්බ ගන්නවා. අල ටික දාගත්තට පස්සේ ඔන්න මම ලුණු ටිකකුත් එකතු කරගන්නවා. දැන් ඉතින් අපේ අල ටික හොඳට තැම්බෙනකන් තියාගන්න ඕන. මගේ අල ටික නම් හොඳට තැම්බිලා යාළුවනේ. ඒ නිසා ඉතින් මම බාගත්තා. දැන් තියෙන්නේ පොතු ටික ඉවත් කරගන්න. කිරි අල ටිකෙත් මම මේ විදිහට පොතු ටික ඉවත් කරගන්නවා. දැන් ඉතින් මම කිරි අල ටිකයි අර්තාපල් අල ටිකයි මේ විදිහට පොඩි කරගන්නවා. උණුවට තියෙද්දිම පොඩි කරගත්තාම ලේසියි. නැත්තම් මේක හයි වෙන්න බලනවා. ඒ නිසා ඔයාලත් උණුවට තියෙද්දිම මේ විදිහට හොඳට පොඩි කරගන්න. මේ වගේ තියෙන අල කෑලි ඒවා නැති වෙනකම්ම හොඳට පොඩි කරගන්න ඕනේ. ඒ වගේම තැම්බිච්ච නැති අල එහෙම තියෙනවා නම් ඒවත් අයින් කරගන්න ඕන. දැන් ඉතින් මං කට්ලට් මිශ්‍රණයට ඕන කරන පොඩි ළූණු අමු මිරිස් පොඩියට කපාගෙන තියෙනවා. ඒ වගේම කරමිංචා රම්පා ඒ ටිකත් ලෑස්ති කරගත්තා. කරමිංචාත් ඔයාලට පුළුවන් පොඩියට කපා ගන්න. අපේ කට්ලට් මිශ්‍රණයට ඕන කරන සැමන් ටිකත් මම මැද්දේ තියෙන කටු එහෙම ඉවත් කරලා ලෑස්ති කරගන්නවා. දැන් ඉතින් අපේ සැමන් ටික මේ විදිහට පොඩි කරගන්න ඕන. ඒ වැඩෙත් ඉවර කරගෙන දැන් මං ලෑස්ති වෙන්නේ කට්ලට් මිශ්‍රණය හදාගන්න. එහෙනම් ඉතින් හට්ටියක් ලිපෙන් තියාගෙන පොල් තෙල් ටිකක් දාගන්නවා. තෙල් ටික හොඳට රත් වුණාම අපිට පුළුවන් අපි පොඩියට කපාගත්ත පොඩි ළූණු අමු මිරිස් කරමිංචා රම්පේ එකට එකතු කරගන්න. දැන් අපිට පුළුවන් අපේ රසායනුව ලුණු එකතු කරගන්න. කට්ලට් මිශ්‍රණය ලස්සන කහ පාටකට ගන්න ඕන නිසා අපි කහ ටිකක් වැඩිපුර එකතු කරගන්නවා. දැන් අපිට පුළුවන් කෑලි මිරිස් එකතු කරගන්න. අපි නම් වැඩිපුර සැර කන නිසා වැඩිපුර කෑලි මිරිස් එකතු කරගන්නවා. ඒ වගේම ගම්මිරිසුත් එකතු කරගන්න. දැන් මම මේක හොඳට මිශ්‍ර කරගන්නවා. පේනවනේ යාළුවනේ අපේ කට්ලට් මිශ්‍රණය නම් ගොඩක් රස පාටට තියෙනවා. මේ විදිහට හදාගත්තාම ගොඩක් රසට හදාගන්න පුළුවන්. දැන් ඉතින් අපිට තියෙන්නේ මේ මිශ්‍රණයෙන් පොඩි පොඩි බෝල හදාගන්න. මෙන්න තියෙනවා අපි හදාගත්ත කට්ලට් ටික. පේනවනේ ඉතින් හරිම රස පාටට තියෙනවා. ඔයාලටත් පුළුවන් මේ විදිහට හදලා බලන්න. දැන් ඉතින් මම බිත්තරයක් කඩාගෙන ඒකට ලුණු ටිකකුත් දාගෙන බිත්තර සාවරය හදාගෙන තියෙනවා. දැන් අපිට පුළුවන් මේ විදිහට විස්කෝතු කුඩු ගාගන්න. ඔන්න තියෙනවා මම විස්කෝතු කුඩු ගාලා හදාගත්ත කට්ලට් ටික. දැන් ඉතින් තියෙන්නේ මේක බැදගන්න. ඔන්න එහෙනම් මං චාච්චියක් ලිපේ තියාගෙන ඒකට තෙල් ටිකකුත් දාගත්තා. තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ කට්ලට් ටික දාගන්නවා. දැන් ඉතින් තියෙන්නේ කට්ලට් ටික රන්වන් පාට වෙනකන් හොඳට බැදගන්න. ඔන්න යාළුවනේ මේ තියෙන්නේ මම හදාගත්ත කට්ලට් ටික. ඔයාලටත් පුළුවන් මේ විදිහට කට්ලට් හදාගෙන රස බලන්න. මේ විදිහට හදාගත්තාම බත් මුලට තියන්න පාන් කන්න වගේමත් නියමයි.
එහෙනම් ඉතින් අදට වීඩියෝ එකත් මෙතනින් අවසන් කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.